කිහිලි කළු වීම, ඉකිලි කළු වීම. මම ડોක්ටර් ලහිරු අපි අද ඔය ගැන කතා කරමු. කිහිලි ඉකිලි විතරක් නෙමෙයි, ඔයාලගේ බෙල්ල පිටිපස්ස උනත් කළුවට ඝනකමට කළු වෙනවා. ඔයාලා දැකලා තියෙනව නේද? ඕකට කියන්නේ ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් කියලා. හරිද? එතකොට මේ ගැන තමයි අපි කතා කරන්නේ. මේක මතක තියාගන්න. ඔයාලා හිතනවා වගේ නිකම්ම පිග්මන්ටේෂන් එකක් වෙනවා, කළු වෙනවා විතරක් නෙමෙයි. මේක ඔයාලගේ ඇඟේ ඉස්සරහට එන්න තියෙන බරපතල රෝගී තත්වයක පෙර නිමිත්තක්. ඒ නිසා මේ වීඩියෝ එක දිගටම බලන්න. හරිද? මම විස්තරය කියලා දෙන්නම්. ඊට කලින් මම මොනවද කියලා කියන්නම් මේ රෝගී තත්ත්වය. එකක් තමයි ඉන්සුලින් රෙසිස්ටන්ස් එක. හරිද? ඒක කියලා දෙන්නම්. කියද්දි තේරෙයි. ඊට පස්සේ ඩෙවලොප් වෙනවා type 2 diabetes එක. ඔය දෙක තමයි commonly. ඊට අමතරව ඔය මං කියව කළු වීම එන්න පුළුවන් බඩේ. සමහර වෙලාවට අපේ ඇඟේ තියෙන stomach cancers, බඩේ තියෙන පිළිකා වලදී ඕගේ තත්ත්වෙ එන්න පුළුවන්. ඒක නම් rare. හරිද? අර දෙක හරි common. හරි. අපි ඒ ගැන ඉගෙන ගමු. මම මුලින්ම කියන්නම් මේ ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් කියන එක එන්නේ කොහොමද කියන එක. හරිද? අපේ ඇඟේ ඉන්සියුලින් වැඩි වුණාම, හරිද? අපේ සෛල වර්ගයක් තියෙනවා කෙරටිනොසයිට්ස් කියලා. මෙන්න මේ කෙරටිනොසයිට්ස් ප්‍රොලිෆරේට් වෙනවා. ඒ කියන්නේ එයාලා ස්ටිමියුලේට් වෙලා එයාලා හැදෙන එක වැඩි වෙනවා වගේ. එතකොට මේ කළු ගතිය එන්න පුළුවන්. ඔහොම තමයි ඒක වෙන්නේ. හැබැයි අපි කතා කරමු කොහොමද මේ ඉන්සුලින් රෙසිස්ටන්ස් කියන එක එන්නේ. ඒකෙන් පස්සේ කොහොමද ඩයබටිස් type 2 ඩයබටිස් කියන එක එන්නේ. ඔන්න ඔය දේවල් ටික කතා කරමු. හරිද? ඊට කලින් මම කියන්නේ මේක ඔබීස් අයට වැඩි, දියවැඩියාවගේ ෆැමිලි හිස්ටරි එක තියෙන අයට වැඩි, ඔබීස් කියන මහත අයට වැඩි, දියවැඩියාව තියෙන අයට වැඩි, ඔය ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් ගේ තත්ත්වය තියෙන අයට, ෆැමිලි එකේ තියෙන අයට වැඩි. ඊට පස්සේ පීකොස් වගේ අයගෙත් එනවා. එයාලගේ ඉන්සුලින් රෙසිස්ටන්ස් එකක් එනවා. පීකොස් කියන්නේ පොලිසිස්ටික් ඕවරියන් සින්ඩ්‍රෝම් මං කරේ අර මතක නේද? ගැහණු වයටෙන සින්ඩ්‍රෝම් එකක් ගැන මං කරා. ඕකෙත් දෙනවා හයිපෝතයිරොයිඩිසම්, මේ මොනවාද? ඇඟේ තයිරොක්සින් මතිකමට එනවා. ඔය වගේ තත්ත්වවලදී ඊළඟ කුෂින් සින්ඩ්‍රෝම් ඔන්න ඔය තත්ත්වවලදී එන්න පුළුවන් මේ ඉන්සුලින් මේ ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් කියන එක. හරිද? එතකොට ඒවා තියෙන අයට මේක එන්න පුළුවන්. හරි? එතකොට මම දැන් කියලා දෙන්නම් ඉන්සුලින් රෙසිස්ටන්ස් කියන එක එන්නේ කොහොමද කියලා. මෙහෙම අපි සීනි කනවා. පැණි රස කෑම පුරුද්දක් ගොඩාක් කනවා. සීනි කෑවහම ග්ලූකෝස්නේ. එතකොට අපේ ඇඟේ අපි ගන්න ග්ලූකෝස් වලට මොනවා හරි කරන්න එපා. එක්කෝ සෛල වල තැම්පත් කරන්න ඕනේ, නැත්නම් සෛලේෂෝසෙන් සෛල වල ශක්තිය නිපදවන්න යොදා ගන්න ඕනේ, එක්කෝ අක්මාවේ තැම්පත් කරන්න ඕනේ. මොනවා හරි කරන්න එපා. ওই දේවල් කරන්න අදාළ හෝමෝන් එක තමයි ඉන්සුලින් කියන්නේ. එතකොට අපි සරලව කියද්දි අපි සීනි කනකොට ඉන්සියුලින් වැඩි වෙනවා. ඉන්සියුලින් ලෙවල් එක වැඩි වෙනවා. ඉන්සියුලින් ලෙවල් එක වැඩි වෙන්නේ අර මං කියව විදිහට ඒ කන සීනි වලට කරන්න ඕන දේවල් ටික කරන්න. මසල්ස් වලට ගන්න වෙන්න පුළුවන්, තැම්පත් කරන්න වෙන්න පුළුවන් ඕන දෙයකට. එතකොට ඉන්සියුලින් ගිහිල්ලා අපේ සෛල වලට බැඳිලා කියන්න ඕනේ මෙන්න සීනි යනවා, මෙයා සීනි කනවා, මේ ටිකට මොනවා හරි කරන්න. ඒ ටික කියන්න ඕනේ. ඔන්න ඔය ප්‍රොසෙස් එක කරන්න බැරි වෙන එක තමයි ඉන්සුලින් රෙසිස්ටන්ස් එක කියන්නේ. ඒක වෙන්නේ මෙහෙමයි. අපි දිගටම ඔහේ සීනි කනවා නම් අපේ අග්නයාශයෙන් අපි සීනි කණ්ඩ ඉන්සුලින් හදන්න ඕනේ. අයි කියන්න එපා මේවට මොනවා හරි කරන්න කියලා. මේ කන සීනි වලට තැම්පත් කරන්න ඕන මොකක් හරි කරන්න. ඒතර වැඩිපුර ඉන්සුලින් හැදෙනවා ඉවරයක් නැහැ. ඒ ඉන්සුලින් වැඩිකම නිසාම අපේ සෛල ඉන්සුලින් වලට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ සෛල වලට බැඳිලා ඉන්සියුලින් ටික සෛල වලට බැඳිලා අර අපි කන ග්ලූකෝස් වලට මොනවා හරි කරන්න කියන්න බෑ. ඒකට කියනවා ඉන්සුලින් රෙසිස්ටන්ස් එක කියලා. ඇයි ඔහේ හැදෙනවා, අපි තොහේ සීනි කනවා. එතකොට ඕක දිගටම අර සයිකල් එකක් වගේ වෙනවා. අපි සීනි කනවා, ඉන්සුලින් ගොඩාක් හදනවා. අග්නයාශය හදනවා ඉන්සුලින් අපි කන්න. දැන් ඒ හැදෙන ඉන්සුලින් වැඩිකම නිසා අපේ සෛල ඉන්සුලින් වලට ප්‍රතිචාර දක්වන්නෙත් නැහැ. ඒ හින්දා අර ග්ලූකෝස් වලට කරගන්න දෙයක්වත් නැහැ. මුල්ම කාලේ සීනි හයි වෙන්නේ නැහැ. ලේ වල සීනි වැඩි වෙන්නේ නැහැ. මොකද අපි කණ්ඩ අග්නයාශයෙන් ඉන්සුලින් හදලා සීනි අඩු කරන්න try කරනවානේ. මේ ඉන්සුලින් වැඩිපුර හදලා ඒ හින්දා මුල් කාලේ ෂොට් ෂේප් එකේ සීනි ලෙවල් එක තියාගන්න. හැබැයි කාලයක් යද්දී සීනි ලෙවල් එක පොඩ්ඩක් වැඩි වෙන්න පටන් ගන්නවා. මොකද සෛල ඉන්සුලින් වලට ප්‍රතිචාර දක්වන්නෙත් නැහැ. අග්නයාශෙත් එන්න මහන්සි වෙනවා. හරිද? අග්නයාශෙත් අර එයාට ඉන්සුලින් හදනවා කියලා ඕක ජීවිත කාලෙම හදන එක එයාට අමාරුයි. එක්සෝස්ටික්. ඒතකොට එයාට ඒක අමාරුයි. එතකොට ඇඟේ වෙන්නේ ඉන්සුලින් ලෙවල් ග්ලූකෝස් ලෙවල් එක චුට්ටක් වැඩි වෙනවා. ඔන්න ඕකට කියනවා ප්‍රී ඩයබටික් කියලා. ඩයබටික් නෙමෙයි, නෝමලුත් නෙමෙයි, ඔය දෙක අතර ලෙවල් එකක්. ඔන්න සීනි චුට්ටක් වැඩි වෙනවා. දැන් තවත් ඉතින් අපි සීනි කනෝනේ. අපි තවත් සීනි කන්න ඉන්සුලින් තවත් නිපදවනවා, සෙක්‍රීට් කරනවා. ඒ කරලා තවත් සෛල වල රෙසිස්ටන්ස් එක වැඩි වෙනවා. අන්තිමේදී අපේ සීනි ගොඩාක් හයි වෙනවා. මොකද කොච්චර ඉන්සුලින් හදුවත් වැඩක් නැහැ. සෛලයකට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. අන්තිමේදී අපි දියවැඩියා රෝගියෙක් වෙනවා. ඔන්න ඕක තමයි වෙන්නේ. ඔය ඔතනදී වෙන ඉන්සුලින් රෙසිස්ටන්ස් එක සහ එක දිගට ඉන්සුලින් සෙක්‍රීට් කරන එක. ඕක තමයි
අර ඇකැන්තෝසිස් නයිග්‍රිකන්ස් කියන තත්ත්වයට මේ කළු වීම කිහිලි ඉකිලි ඊට පස්සේ බෙල්ල පිටිපස්සේ කළු වීමට හේතුව. එතකොට මේ දේ අපිට තියෙනවා නම් අපිට අයිඩියා එකක් තියෙනවා හරි. අපිට වැඩේ හරි. දියවැඩියාව හැදෙන්නයි ඉන්නේ. දැන් අපි පරිස්සම් වෙන්න ඕන කියන එක අපේ ඔළුවට එන්න ඕන. හරිද? එතකොට මම එන අය කිව්වා. එන්නේ කොහොමද කියලා කිව්වා. එන මෙකැනිසම් එක කිව්වා. ඊළඟට මේක හොඳ කරගන්නේ කොහොමද කියන එකත් කියන්න ඕනේ. මම ඩයට් එක අන්තිමට කියන්නම්. ඒ කියන්නේ ඔයාලා කන්න ඕනේ නැතිම කෑම මොනවද කෑවට කමන්න නැති කෑම මොනවද කියන එක අන්තිමට කියන්න. හොඳ කරගන්න ඉතින් මෙහෙමනේ. මං කිව්වනේ සීනි කන හින්දා නෝ වැඩේ මුල සීනි අඩු කරන්න. සීනි විතරක් නෙමෙයි මං කෑම ගැන අන්තිමට කියන්නේ. සීනි කන එක අඩු කරන්න. ඒක පළවෙනි දේ. ඔයාලා සීනි කන හින්දා ඉන්සුලින් රෙසිස්ටන්ස් එක ඇවිල්ලා නම් මේක උනේ සීනි කන එක අඩු කරන්න. ඊට පස්සේ පීකෝස් නම් ඒකට බෙහෙත් ගන්න ඕනේ. තයිරොක්සින් ප්‍රශ්නයක් නම් ඒකට බෙහෙත් ගන්න ඕනේ. ඊට පස්සේ මොකද්ද මං කිව්වේ කුෂින්ස් ඒ ප්‍රශ්න නම් ඒවට ට්‍රීට්මන්ට්ස් අවශ්‍ය විදිහට ගන්න ඕනේ. ඒක තමන්ට අදාළ කෝස් එකට ප්‍රතිකාර කරගන්න ඕනේ. ප්‍රධාන වශයෙන්ම ඔකට හේතුව ඔයාලා ගන්න හයි ෂුගර් ඉන්ටේක් එකත් එක්ක ඇඟේ ඉන්සුලින් ලෙවල් එක ස්පයික් වෙලා වැඩි වෙලා ඉන්සුලින් රෙසිස්ටන්ස් එකක් ඩිවෙලොප් වෙලා ඒ නිසා ඔයාලගේ මේ තත්ත්වය එනවා. එතකොට මුල් කාලේ අඳුර ගන්න පුළුවන් ඔයාලට දියවැඩියාව එන්නද යන්නේ කියන එක. ඉතින් අඳුරගත්තට පස්සෙවත් කන්ට්‍රෝල් වෙන්න බැයි නම් වැඩක් නැහැ නේ. ඕක තමයි සරල කතාව. මම දැන් කියන්න ඩයට් එක ගැන. එතකොට ලංකාවේ අපි කණ්ඩෝට කන්න එපා කෑම මොනවද මේ සම්බන්ධෙදි? සීනි කන්න එපා, සීනි දාපු බීම, සීනි දාපු කෑම කන්න එපා. ඔක තමයි පළවෙනි එක. ඊට පස්සේ රිෆයින් රයිස්. ඒ කියන්නේ ඔයාලා අර පොලිෂ් කරපු රයිස්, නිවුඩ් අයින් කරපු සහල් ඒවා කන්න එපා. රතු හාල් කන්න. හරිද? එතකොට ඔය හැම් බේකන් ප්‍රොසෙස් මීට් කියන්නේ ඒවා හැම් බේකන් සොසේජස් සලාමි ඒ වගේ දේවල් කන්න එපා. හරිද? එතකොට ඒ වගේ දේවල් වලින් ඔය විදිහට විශේෂයෙන්ම සීනි. හොඳද? ඊට පස්සේ බැදපු කෑම වගේ දේවල් කන්නත් එපා. හොඳද? ඕවා කන්න ඕනේ නැති කන්න හොඳ නැති දේවල්. හරි. එතකොට කන්න හොඳ දේවල් මොනවද? රතු හාල් හොඳයි. හරිද? එතකොට මොනවද? legumes and pulses කියලා දෙන පරිප්පු මුං ඇට ඔය වගේ දේවල්. ඒ වගේ ප්‍රෝටීන් වැඩි, ෆයිබර් වැඩි. එතකොට ඇබ්සෝප්ෂන් එක අඩුයි. ග්ලූකෝස් ඇබ්සෝප්ෂන් එක අඩුයි. එතකොට ඒක හොඳයි. ඊට පස්සේ කුකුල් චිකන් එහෙම කන එක හොඳයි. මොකද ඒ සාමාන්‍ය මස් වර්ග කෑවහම අපේ බඩ ෆුල් වෙනවනේ ගොඩ කාලයක ගොඩ වෙලාවකට අපිට කන්න නැතුව ඉන්න පුළුවන්. පලා එළවලු කන්න. එළවලු පලා කන එකෙන් අපිට මේ කෙඳි හම්බ වෙනවා. හොඳට විටමින්ස් හම්බ වෙනවා. ඉන්සියුලින් සෙන්සිටිවිටි එකත් වැඩි වෙනවා. සහ ෆයිබර් තියෙන හින්දා අපි කන කෑම වල තියෙන කාබෝහයිඩ්‍රේට්ස් අවශෝෂණය වෙනවත් අඩු වෙනවා. එතකොට ඒවා කන්න. ඊළඟට ෆැට් කනකොට හෙල්දි ෆැට්ස් කන්න. ඇවකාඩෝ, එතකොට කජු මොනවද? රට කජු ඔය වගේ දේවල් හෙල්දි ෆැට්ස් තියෙනවා. ඒවා කන්න කමක් නැහැ. ඊට පස්සේ පොල් තෙලුත් අපි සාමාන්‍ය ප්‍රමාණයක් පාවිච්චි කරනවනේ ඒක ප්‍රශ්නකුත් නැහැ. ඒතර ඔය දේවල් කන්න. අර මම කලින් කිව්ව දේවල් කන්න එපා. හරි. thank you very much.